හලෝ අද දවස තනකොළ කපන්න උදව් වෙන දවස. ඉතින් දැන් මං ආව තනකොළ කපන්න. ජැකට් එක දාගත්තේ ඔළුව වහගෙන සීතලට නම් නෙමෙයි. මෙහි අවුවයි. ඒ නිසා දැන් මං එළියට ආව තනකොළ කපන්න. කේන් මට උදව්වක් කරනවා. එයා කරන්නේ මේ අයින් වල තියෙන තනකොළ ටික කපලා දානවා. ඉන්න මං ඔයාලට පෙන්නන්න. දැන් එයා මේ අයින් ටිකේ ඔක්කොම තනකොළ එයා පොඩි මැෂින් එකෙන් කපලා දැම්මා. අතින් කපන මැෂින් එක. මම දැන් මේ මැෂින් එකෙන් ෆස්ට් ලේ එක ගහලා ඉවරයි. දැන් මේ සෙකන්ඩ් ලේ එක ගහනවා. ඔයාලට පේනවනේ වෙනස? තව එහා පැත්තට කපන්න තියෙනවා. ඉස්සෙල්ලා සෙකන්ඩ් ලේ එකෙන් කපලා ඉවරුනාට පස්සේ තමයි අනිත් ටික කපන්නේ. අර පැත්තේ කේන් තම එයාගේ වැඩ ටික කරනවා. මේ චූටි මැඩම්ටත් ඕනුණා අපිට උදව් කරන්න එන්න. චූටි මැඩම්ට කේබල් එක දාලා එළියට දැම්මා. මොකද එයා ආසයි එළියට පයින්න. කේබල් එක දාලා තියෙන්නේ යාලා නැත්තම් අනිත් අයගේ වතු වලට ගිහලා කක්ක දානවා. දැන් කපලා ආවා. දැන් මම ඔපරේෂන් එකේ සෙකන්ඩ් ලේ එක මේ වැඩේ කැනඩාවේ ලොකු ආදායමක් එක කරන්න පුළුවන් රස්සාවක් තමයි. ඒත් මම මේ වැඩ කරන්නේ නිකන්. මොකද මම වැටිලා අමාරුවෙන් ජීවිතේ උහුල ගන්න බැරි දුක් අන්දරවක ඉන්න කාලේ මට උදව් කරපු මගේ එකම ලෑන්ඩ්ලෝඩ් කේන් මගේ හොඳම යාළුවා. මට පවුලේ කෙනෙක් හැටියට මගේ දුක ප්‍රශ්න කියන්නේ එයා විතරයි. මට කවුරුත් නැති කාලේ එයා විතරයි මගේ හයියට හිටියේ. ඉතින් අනේ ඉතින් චුට්ටන් මල් ටික නම් කැපිලා යනවා මේ. ලස්සන චුට්ටන් මල් ටික කපන්න වෙනවා. දුකයි. තනකොළ ටික නම් කපලා ඉවරයි. තව දෙයක්. අපි කරන්නේ ලංකාවේදී ගයක් හදනවා. පුළුවන් තරම් සල්ලි ටික ණයට අරගෙන ජීවිත කාලෙම ණය ගෙවගව අපි වයසට යද්දි ණය ගෙවලා ඉවර කරගන්නවා. නමුත් මේ රටවල් වල මිනිස්සු කොන්ක්‍රීට් පාවිච්චි කරන්නේ බේස්මන්ට් එකට විතරයි. ඒකයි මේන් කමිටුවට විතරයි. එයාලා අනිත් ඔක්කොම ලී වලින් හදන්නේ. එහෙම කියලා ගෙවල් වල ලස්සන අඩුවකුත් නැහැ. වටිනාකම අඩුවකුත් නැහැ. මේ පේනවනේ ගෙවල් වල ලස්සන. මේ ඔක්කොම ඉතින් ලී වලින් තමයි හදලා තියෙන්නේ. මේ තියෙන්නේ අපේ කේන්ගේ පොන්ඩ් එක. එයා ඉතින් වැටක් ගහගෙන වෙන් කරලා තියෙනවා. සහ කලිද්ගේ තියෙනවා. අපේ බෙලි කෙල්ල අතෙන්ට වෙලා බලාගෙන ඉන්නවත් පේනවද? එක ගෙදරක වාහන දෙක තුන තියාගෙන ඒගොල්ලෝ නිදහසේ ජීවත් වෙනවා. හරි නිදහස් ජීවිත තමයි. ඒ වුණාට ඉතින් පුළුවන් තරම් හම්බ කරන කාලේ මහන්සිලා හම්බ කරන්න ඕන. හම්බ කරගෙන රිටයර්මන්ට් එකේ ඒගොල්ලෝ නිදහසේ ජීවත් වෙනවා. ඉතින් දැන් මගේ වැඩ ටික මෙතනින් ඉවරයි. තව චුට්ටෙන් වාහනයක් බලන්න යන්න ඕන. එහෙනම් මන් තියනවා බයි.